සුබ දවසක් යාළුවෝ හැමදෙනාටම මම සංගීත රංගන අද දවසේ මම කරන්න යන්නේ සනුකගේ සරාගේ කියන ගීතය කොහොමද ප්ලේ කරන්න කියලා. සින්දුවේ ලස්සන ගිටාර් පාර්ට් එකක් තියෙනවා. ඒක මම වෙනම වීඩියෝ එකකින් කරන්නම්. අද දවසේ මම කියලා දෙන්නේ මේ සින්දුවේ කෝඩ්ස් කොහොමද ප්ලේ කරන්නේ ස්ට්‍රමින් ඒ සම්බන්ධයෙන්. channel එකට අලුත් යාළුවෝ ඉන්නවා නම් subscribe කරන්න මතක ගන්න එපා. වෙන දැන් lesson එකට යමු. මේ සින්දුව ඔයාලා ලේසියෙන් ප්ලේ කරන්න ඕන නම් කැපෝ එක භාවිත කරනවා. කැපෝ එක ඔයාලා හයි කරගන්න ඕනේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ. ඒක බලන්න ඕනේ මේ කෝඩ් ෂේප්ස් පුළුවන්ද කියලා. E minor කෝඩ් ෂේප් එක ඕනේ. C major කෝඩ් ෂේප් එක ඕනේ. G major කෝඩ් ෂේප් එක. D major කෝඩ් ෂේප් එක. ඒත් එක්කම A minor කෝඩ් ෂේප් එක. B major version එක. ඒ shape එක කෝඩ් එකේ shape එක B minor 7th කෝඩ් එක තමයි ඔයාලට අවශ්‍ය හරියටම B minor කෝඩ් එක ඔයාලට ප්ලේ කරන්න පුළුවන් නම් B minor 7th එක හරියම ලේසි. ඔයාලට මේ පොඩි ඇඟිල්ල අතරින් විතරයි තියෙන්නේ. මෙන්න මේ shape එක ඔයාලට අවශ්‍යයි මේ සින්දුව කැපෝ එක යොදාගෙන උනත් ප්ලේ කරන්න. අපි එහෙනම් දැන් ක්ලෝස් අප් එක කරන් බලමු intro එකේ ඉඳන් section මේ කොහොමද chords play කරන්න කියලා. ඒත් එක්ක මම කියලා දෙන්නම් strum patterns එක section එකට. හොඳයි. intro එකේ chord progression එක බලමු. සින්දුව යන්නේ 4/4 time signature එකේ. පළවෙනි bar එකේ E minor ඊපස්සේ C වලට යනවා. ඒ bar එකේම. මේ count පුළුවන්. 1 2 3 4. හරිනේ. ඊට පස්සේ දෙවෙනි බාර් එකේ පොඩි සීන් එකක් තියෙනවා. හරි මැද නෙවෙයි මේ දෙවෙනි කෝඩ් එක චේන්ජ් වෙන්නේ. G major කෝඩ් එක ඊට පස්සෙලා D major කෝඩ් එක දෙවෙනි බාර් එකේ මාරුනේ තන පොඩ්ඩක් ඔලුවට දාගන්න. මෙන්න මෙහෙම 1 2 and 3 4. හරිද? පළවෙනි බාස් දෙක මම ප්ලේ කරලා පෙන්නන්නම්. 1 2 3 4 1 2 and 3 4. හරිද? ඊට පස්සේ වල සින්දුවේ කිසිම අවුලක් නැහැ. normal අර කෝඩ්ස් දෙකක් මාරුනා නම් පළවෙනි බීට් දෙකේ පළවෙනි කෝඩ් එක දෙවෙනි බීට් දෙකේ දෙවෙනි කෝඩ් එක ඒ විදිහට යන්නේ. හරිය ලේසි. ඊට පස්සේ E minor කෝඩ් එක තුන්වෙනි බාර් එකේ ඊට පස්සේ C හතරවෙනි බාර් එක D කෝඩ් එකේ ඉන්න තියෙන්නේ බීට්ස් හතරම. දෙවෙනි ලයින් එකේ ආයෙ රිපීට් වෙනවා ඒ වගේම E minor C ඊළඟ දෙවෙනි බාර් එකේ අර විදිහට මම ටයිම් එකේ ගන්න 1 2 3 4 G D ඊට පස්සේලා තුන්වෙනි බාර් එක A minor මෙතනදී මෙතනදි තමයි B minor 7th කෝඩ් එක එන්නේ. මම මේ කෝඩ් නම් කිව්වට ඒ ඇත්ත කෝඩ් ඒක නෙවෙයි මේ කී එක අනුව මේ open strings මෙතන ඉඳන් පටන් ගන්නවා කියලා ඒ විදිහට ඔයාලා කරන් යන්න. ඒතර හරිය ලේසි. ඊට පස්සේ අන්තිම බාර් එක ආයේ E minor එකට යනවා. beats 4ක් ඉන්න සම්පූර්ණ බාර් එක. මම පොඩ්ඩක් count කරලා ඉවරලා play කරන් යන්නම් සම්පූර්ණ intro එකේ chord progression එක. 1 2 3 4 1 2 and 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 and 3 4 1 2 3 4 1 2 3 4. ඔයාලන්ට පොඩ්ඩක් වැඩේ පුළුවන් නම් මෙන්න මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. E minor 7th එක ප්ලේ කරලා ඉවරලා C එන තැන් වලට ඔයාලට C major 7th එක ප්ලේ කරන්න පුළුවන්. ඒකෙදි කරන්න තියෙන්නේ ඔයාලා මේ පළවෙනි ඇඟිල්ල තියෙන්නේ ඒක අතාරින්න එච්චරමයි. හරිද? හරිම ලේසි. මේකට අපි කියනවා C major 7th shape එක. හරි? ඕක ඔයාලා ප්ලේ කරන්න පුළුවන් අර විදිහට. පොඩ්ඩක් මේ පස්වෙනි ස්ට්‍රින්ග් එකේ ඉඳන් මේක D කෝඩ් එකක් වුණාට පස්වෙනි ස්ට්‍රින්ග් එක A නෝට් එකත් එක්ක ඔයාලා මේ ඒ කම්බි දෙකට ප්ලේ කරලා ඉවරලා හරිද D වැටෙන තැනේ ඊට පස්සෙලා ඊතුරු ස්ට්‍රින්ග්ස් එකට ප්ලේ කරන ගමන් මේ දෙවෙනි ඇඟිල්ල අතහැරලා ප්ලේ කරලා දෙවෙනි ඇඟිල්ලෙන් හැමර් ඔන් එකක් දීලා ඊට පස්සෙලා ආයෙ පුල් ඔෆ් එකක් ගන්න තියෙන එච්චරයි. හොඳයි verse එක මම මේ එක verse එකක් කියලා දෙන්නේ ඔය verse එකේ ඕකම තමයි ප්ලේ කරන්න තියෙන්නේ දෙවෙනි verse එකටත්
අපි බලමු chord progression එක. පළවෙනි බාර් එකේ E minor ඊට පස්සේ D එකක් මාරුනවා chords දෙකක් මාරුනකම් බාර් එකේ ඊට පස්සේ G ඊට පස්සේ C දෙවෙනි බාර් එකේ ඊට පස්සේ E minor D තුන්වෙනි බාර් එකේ ඊට පස්සේ C මේකේ C major 7 තමයි හරියන්නේ නමුත් C එක ප්ලේ ගන්න පුළුවන් C major 7 එක ප්ලේ ගන්න ඕන පළවෙනි එකේ අතරින් එච්චරයි ඊට පස්සේ ඔය පේලියම තව පාරක් රිපීට් කරන්න හරිද දෙපාරක් ඔය පේලිය රිපීට් කරන්න ඒක තමයි එන්නේ chord progression එක verse එකේ මම පොඩ්ඩක් හම් කරලා ඉවරලා සින්දුවේ මෙලඩිය මේ ස්ට්‍රම් පැටර්න් එකත් එක්ක ප්ලේ කරන් යන්න ස්ට්‍රම් පැටර්න් එක පොදුවේ මම යොදා ගන්න මෙන්න මේක down up down up down up 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 down up down up down up down up down up 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 down up down හරිද ඕක පොඩ්ඩක් එහෙට මෙහෙට මේ මාරු කරන් මේව ගන්න දෙන ඒක අමාරු නම් ඔයාලා ප්ලේ කරන්න පුළුවන් down up down up down 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 up හරිද නැත්නම් තව එකක් පුළුවන් down up down up down up down up down down හරිද ඔය තුනෙන් කැමතියක් ඔයාලට දාගන්න පුළුවන් දෙක ඔය තුනම මික්ස් කරලා නැත්නම් තමන් පොඩ්ඩක් ඒක වැඩි දිනු කරලා ප්ලේ කරන්න පුළුවන්. ඒතර කෝඩ්ස් දෙයක් වැටෙන තැන්වල පොඩ්ඩක් බලා ගන්න කොහොමද ස්ට්‍රම් පැටර්න් එකත් එක්ක යෙදෙන්නේ කියලා. down up down up down up අන්න ඔතනෙත් තමයි දෙවෙනි කෝඩ් එකට යවෙන්නේ. ඒතර එක කෝඩ් එක වැටෙන තැන්වල සම්පූර්ණ මේ පැටර්න් එක එකපාරක් ප්ලේ කරන්න තියෙනවා. එහෙනම් දැන් බලමු ප්‍රී කෝරස් එක පළවෙනි බාර් එකේ A minor ඉස්සලා මෙතනදී B minor එක ප්ලේ කරන්න පුළුවන් shape එක නැත්නම් B minor 7th එක ඔයාලා කැමති විදිහට ඔයාලට යොදා ගන්න පුළුවන්. ඊටසලා E minor තුන්වෙනි බාර් එකේ හතරවෙනි බාර් එකෙත් E minor එකම ඉන්නවා. හරිද? දෙවෙනි ලයින් එකේ A minor ඊටසලා මේ ප්ලස් C ඊටසලා B major තුන්වෙනි බාර් එකේ හතරවෙනි බාර් එකෙත් ඉන්නවා ඒ කෝඩ් එකේ. මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම් සින්දු යන විදිහට. ඊට පස්සේ කෝරස් එක යනවා. මේකේදී ඔයාලට අර සින්දේ විදියටම ඩවුන් ස්ට්‍රෝක්ස් වලින් විතරක් අර පොඩ්ඩක් නිකන් පවර් කෝඩ්ස් වගේ ගතියක් ගන්න ඕනේ මේ වගේ පාම් මියුටින් ටෙක්නික් එකක් යොදා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊටසලා B minor ඊටසලා E minor alright බාස් දෙකක් ඉන්නවා ඊට පස්සේ A minor C ඊටසලා B එක යන තැනට 4 හරිද? ඒ අන්තිම එකේ ඉන්න ඒ විදිහට ඔයාලා ප්‍රී කෝරස් එක ප්ලේ කරන්න පුළුවන්. කෝරස් එකේ කෝඩ් ප්‍රොග්‍රෙෂන් එකක් බලමු. කෝරස් එකේ පළවෙනි බාර් එක E minor ඊටසලා D ඊටසලා G C කෝරස් එක ගන්න ලේසි බොහෝ දුරට එක කෝඩ් එකක් තමයි හැම බාරකින් වැටෙන්නේ. දෙවෙනි ලයින් එක E minor D ඊටසලා C බාස් දෙකක් ඊටසලා E minor D පළවෙනි ලයින් එක වගේම තමයි. ඉතලා අන්තිම ලයින් එකේ A minor ඉතලා B එක ඔයාලා ප්ලේ කරලා ඉවරලා අර ස්ටෙකාටෝ ගතියක් ගන්න. ඒ කියන්නේ ප්ලේ කරපු ගමන් මියුට් කරගන්න. ඔය විදිහට. මම කෝරස් එක ප්ලේ කරලා පෙන්නන්නම්. පොඩ්ඩක් හම් කරලා ඉවරලා අර ස්ට්‍රමින් එක. right ඊට පස්සේ යනවා මියුසික් අර ඉන්ට්‍රෝ එක වගේම ඒ කෝඩ් ප්‍රොග්‍රෙෂන් එකම තමයි ප්ලේ ගන්න තියෙන්නේ. මම පොඩ්ඩක් මේ කෝරස් එකේ මේ ට්‍රම් සීන් එක කියලා දෙන්න. අර සින්දු වගේම ඔයාලා ඩවුන් ස්ට්‍රෝක්ස් වලින් මේක ගන්න. පළවෙනි බාර් එක down down ඩසලා මියුට් කරගන්න මේ පාම් මේ හරිය අතේ ඔයාලා පාම් මියුටින් කරන්න ඒ වගේ ස්ට්‍රින්ග්ස් වල තියාගන්න මෙහෙම 1 2 3
හරිද? ඊට පස්සේ හැම එකේම D ඊට පස්සේ G ඊට පස්සේ C එකේදී අර සින්දුව ඇහෙන විදිහට ටන් 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 ඔය විදිහට ඔයාලා මේක ගන්න පුළුවන්. ඊට පස්සේ මියුට් ගන්න හැම වෙලේම අන්තිමට. ඊට පස්සේ ඊළඟ ලයින් එකේ E minor ඒ විදිහටම ඊට D ඊට පස්සේ C එකේදී මම ස්ට්‍රම් පැඩ් එක ගෙනිච්චා මෙහෙම. right ස්ට්‍රම් පැඩ් එක ගෙනන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ලයින් එකේ පළවෙනි ලයින් එක වගේම ප්ලේ කරලා අන්තිම ලයින් එක A minor මෙන්න මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. 1 2 3 4 1 හරිද? හඬ අඩුවේ ඉඳන් වැඩි කරගන්න මෙන්න මේ විදිහට වොලියුම් එක අඩුවේ ඉඳන් වැඩි කරන්න මේ විදිහට. අන්න එතනදී B වැඩන තැන ස්ටෙකාටෝ විදිහට ප්ලේ කරලා මියුට් කරගන්න එච්චරයි. ඊට පස්සේ අපි ආයනවා මියුසික් එකට ඉන්ටර්ලූඩ් එකට. ඒ කියන්නේ අර ඉන්ට්‍රෝ එකේ කෝඩ් ප්‍රොග්‍රෙෂන් එක තමයි ප්ලේ කරන්න යන්නේ එකම පාර්ට් එක යන්නේ. නමුත් අර අන්තිම බාර් එක තියෙනවනේ E minor බාර් එක ඒක ඔයාලා අතාරින්න. E minor බාර් එක ඉන්නේ කෙලින්ම යනවා. මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම් මේ දෙවෙනි වර්ස් එකට යන විදිය. හරිද? අර E minor කෝඩ් එකේ ඔයාලා මේ A bar එක ඉන්නේ කෙලින්ම අර B minor වලින් පස්සේ කෙලින්ම යනවා දෙවෙනි verse එකට. දෙවෙනි verse එකේ ඔයාලට play කරන්න තියෙන්නේ මම අර verse එකේ මම කියලා දෙන chord progression එකේ තියෙන්නේ ඒකම play කරන්න තියෙන්නේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා pre chorus එක එනවා. pre chorus එකෙත් මම අර කියලා දෙන විදිහට pre chorus එක play කරා. ඊට පස්සේ ඔයාලා chorus එක play කරන්න තියෙන්නේ. chorus එකෙන් පස්සේ ආයෙත් music part එක එනවා. නමුත් සම්පූර්ණ නෙවෙයි. එක ලයින් එකක් එන්නේ. ඒක ඔයාලා play කරන්න තියෙන්නේ මම අර intro එකේ කියලා දුන්න chord progression එකේ lines දෙකෙන් දෙවෙනි line එක play කරලා ඉවරලා අර E minor chord එක නැතුව ඔයාලට තව chorus එකක් ඔයාලා කියනවා. නමුත් මේකෙදි chords පොඩ්ඩක් වෙනස් පළවෙනි lines දෙකේ. මම අර ඒ අන්තිම chorus එකට එන්න කලින් එන music එක ඒ කැලලා play කරලා යන්න. එතනදී ඔයාලා අර normal chorus එකේ chord progression එකම නෙවෙයි යන්නේ පොඩි වෙනසක් වෙනවා. මම ඒක කියන්නම් C වලින් පටන් ගන්න එකේදී ඊට පස්සේ D එතන G E minor පළවෙනි line එක. right ඊට පස්සේ දෙවෙනි line එක C එතන D G ඉස්සෙල්ලා මෙතන B minor එකක් එනවා. තුන්වෙනි line එක අර chorus එකේ හරි අර මැද chorus එකේ තුන්වෙනි line එක තමයි E minor D G C ඊට පස්සේ A minor එතන B අර කලින් වගේම ප්ලේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ තව එක chorus එකක් යනවා අර මේ මුල් අර ප්‍රධාන chorus එක මම කියලා දෙන්නේ chord progression එක. ඒ වගේම තව එක chorus එකක් ගිහිල්ලා ඉවර වෙනවා. එච්චරයි කතන්දරේ. ඒකම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්න. අන්තිම chorus යනවා. ඒ අන්තිම chorus එකේ ending එක ඔයාලට ගන්න පුළුවන් සින්දුවේ A minor E minor එකෙන් ඉවර ගන්න පුළුවන් විදිහට. right මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. පොඩ්ඩක් මේ beginnersලාට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. අර B minor වැටෙන තැන තමයි පොඩ්ඩක් කේස් එක තියෙන්නේ. පොඩ්ඩක් ඒක ඒ කියන්නේ B minor එක වෙනුවට ඔයාලා පොඩ්ඩක් D එක එතනට දාලා ඉවරලා පොඩ්ඩක් shape කරනවා. නමුත් අර සින්දුවේ ගතිය එන්නේ නැහැ සින්දුව වගේම. පොඩි උදාහරණයක් ගත්තොත් අර pre chorus එකේ එතනදී මම D එකක් යොදාගත්තේ B minor ඔයාලට හඬ පේනදී පොඩ්ඩක් අර සින්දුව වගේම නැහැ. එච්චරයි පොඩ්ඩක් අර ඔයාලට අමාරුම නම් B minor එක අර D එක යොදා ගන්න. නමුත් අර සින්දුවේ ඒ සින්දුවේ අර මෙලඩි එක හරියන්නේ නැහැ. හරිද? එතනදී B එකක් එන්න ඕනේ. ඉතින්
ඒ වැඩේ සාතනය මං කියන්නේ ඔයාලා මේ හරි කෝඩ් එක යොදාගන්න වෙනට මේ අර ලේසිටම හොයන්න නැතුව මං කියන්නේ අර අලුත් කෝඩ්ඩයක් ආවෙන් පස්සේ ඒ කෝඩ් එක ඉගෙන ගන්න. ඉතින් ඒ කෝඩ් එක ඉගෙන ගත්තොත් ඔයාලට තව ඒ කෝඩ් එක ගැන අනිත් සින්දු ප්ලේ කරන්න පුළුවන්. ඒතර ආයේ කෝඩ් එක ඉගෙන ගන්න දෙයක් නැහැ සින්දුවේදී. හරිද? ඒ නිසා එහෙම තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න හැම වෙලේම දන්නේ නැති දෙයක් තියෙන සින්දු තමයි ඔයා පාවිච්චි මේ යොදා ගන්න ඕනේ මේ ගිටාර් එක ඉගෙන ගන්න ඕන නම්. එහෙම කෝඩ් එකක් හරි මුදයක් හරි දන්නේ නැත්නම් ඒ කෝඩ් එක ඉගෙන ගන්න. ඉගෙන ගන්නලා ඒ සින්දු යොදා ගන්න ඒ කෝඩ් එක ඇප්ලයි කරන්න. හොඳයි. එහෙනම් අද මෙච්චරයි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් ලයික් පාරක් දීලා ෂෙයා කරන්න. අපි එනම් මේ වගේ තවත් ලෙසන් එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.